සියලු දෙනාටම මම අදත් ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න ආවා. මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ මම මේ රොටිය හදන්න මොනවද ගන්න අමුද්‍රව්‍ය කියලා. මම මේ පාන් පිටි ග්‍රෑම් 200ක් අරගෙන ඒක මෙන්න මේ පදමට දිය කරලා තියෙනවා. ලුණු ටිකක් දාලා වතුර ටිකක් දාලා අපිට වමනා ප්‍රමාණයට මෙන්න මේ ප්‍රමාණය තමයි මේ තියෙන්න ඕනේ. මෙන්න මේ ගානට වැක්කෙන ගානට හදා ගන්න ඕන. ඊට අමතරව මම ලීස් ගහක් අරන් ලීස් ගහක් වල කැමති නම් ගන්න පුළුවන්. මම ලුණු ගස් දෙක තුනක් අරන් තියෙනවා. එතකොට කැරට් පොඩි අලයක් ගාගෙන තියෙනවා. ඒ වගේම බිත්තර 3ක් මම අරන් තියෙන්නේ අද. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් ගෙදර ඉන්න ප්‍රමාණය අනුව. ඒ වගේම කෑලි මිරිස් මම අපේ ගෙදර මිරිස් කන හින්දා මම කෑලි මිරිස් ටිකක් ගත්ත සැර කන හින්දා. ඒ වගේම ලුණු ටිකක් ගම් මිරිස් ටිකක්. ඔයාලට අවශ්‍ය නැත්නම් ගම් මිරිස් ලුණුයි විතරක් දාන්න පුළුවන්. මිරිස් කෑලි මිරිස් ඕනේ නැහැ. ඒ වගේම කොච්චි වගේ වුණ කෙනෙක් ඉන්නවා නම් ඒ දාගන්නත් පුළුවන්. හොඳයි අපි දැන් බලමු කොහොමද මේ බිත්තර රොටි හදාගන්නේ කියලා. අපි මේ බිත්තර රොටි හදා ගන්නකොට ගින්දර ගොඩක් අඩුවෙන් තියා ගන්න ඕනේ. මොකද ඉස්සල්ලාම අර දවටනේ දානකොට මේ නැත්තම් මේ අර ඇකිලෙන්න බලනවා. ඊළඟට මම මේ චුට්ටක් පොල් තෙල් ටිකක් ගා ගන්නවා. මම මේකේ මේක මේ non-stick fan එකක් මම චුට්ටක් පොල් තෙල් ගන්න ඔයාලට ඕන එකක් ගන්න පුළුවන්. අරගෙන මේ වගේ ලොකුවට ගන්නවා නම් ඒත් හොඳයි. පොඩිවට එකක් ගත්තත් සාමාන්‍ය ප්‍රමාණය හදා ගන්න පුළුවන්. මම දැන් මේකේ හැන්දක් වගේ දානවා. මෙහෙම ටිකක් අර දියාරුවට ගත්තාම අපිට මේ රොටිය හදා ගන්න ලේසි අපිට ඕන ප්‍රමාණයට. නැත්තම් එකිලෙන්න බලනවා. ඒ වගේම තමයි මේ අපිට රොටියක් ටිකක් හදා ගන්න ඕනනේ බිත්තරේ දාගන්න ඉට ප්‍රමාණය තියෙන්නත් ඕන. ඒ වගේම ගින්දරත් සැර අඩු කරලම තියාගන්න. අපි විනාඩි 2ක් විතර මේක මද ගින්නේ පුච්ච ගන්න ඕන. මේ පැත්ත බ්‍රවුන් පාට වගේ ආවහම මේ කලර් එකට ආපුවාම මෙන්න මෙහෙම අපි මේකට දැන් දා ගන්න ඕන බිත්තර ගෙඩියක්, ලීස් ටිකක්, කැරට් ටිකක්, ඒ වගේම ගම් මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු අපි දවටනේටත් දාලා තියෙන හින්දා ලුණු කුඩු ටිකක් දාගන්න. මම කෑලි මිරිස් ටිකකුත් දාගන්නවා. අපි මේක හොඳට ගසන්න ඕනේ. ඊට පස්සේ අපි මේක එමින්චරේ මෙහෙම මැදට දාගන්න. දාගෙන මේ පැත්තෙන් මෙහෙම නවා ගන්න. ඊට පස්සේ මේ පැත්තෙනුත් මේ පැත්තට මෙහෙම ඇතුළට නවා ගන්න. වැඩි තද කරන්න එපා. එතකොට අර බිත්තරි සාරු ටික යන්න තියෙනවා. ඒ හින්දා මෙහෙම නවා ගන්න. මෙන්න මෙහෙම. මේ පැත්තත් මෙහෙම නවා ගන්න. දැන් මේක අපි සාමාන්‍යයෙන් ගින්දර චුට්ටක් වැඩි කරලා ගෑස් එකේ වගේ නම් ගින්දර චුට්ටක් වැඩි කරන්න දරලිපේ වගේ නම් සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියාගෙන මේ ගානට හදාගන්න. දැන් මේ බිත්තර රොටි චුට්ටක් දැන් ඒ පැත්ත පිච්චිලා තියෙන්නේ. අපි අනිත් පැත්ත හරව ගන්න ඕන. මට අනිත් පැත්ත කොහොම හරව ගන්න. හරවගෙන ඒ පැත්තත් මෙන්න මේ ගානට පුච්ච ගන්න. මැද බිත්තර ටික හොඳට තැම්බෙනකම් මද ගින්නේ තම්බ ගන්න. ගොඩ ගින්දර දාන්න එපා. දැන් අපි මේ පැත්තත් මේ රොටිය පිච්චිලා තියෙන්නේ. දෙපැත්තම මේ ගානට පිච්චුනහම
අපි ලිපෙන් බා ගන්න. අපි දැන් තව එකක් හදලා බලමු මේ වගේ. එක හැන්දක් දැම්මහම ඇති. මගේ මේ හැන්ද ලොකු හින්දා දැන් විනාඩි 2ක් විතර අපි මේක ඒ පැත්ත පුච්ච ගත්තා. දැන් අනිත් පැත්ත දාගෙන අපි ආයේ හදාගත්ත දවටනේ රොටිය මැදට දාලා මේ පැත්ත හතර පැත්තම මෙහෙම හිමින් සැරේ නවා ගන්න. අපිට මේක ගෙදරදී ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. චූටි දරුවන්ට එහෙම මේ වෙලාවෙම හදලා කෑමට දෙන්න පුළුවන්. ඒ වගේම ගෙදරට කෙනෙක් ආපු වෙලාවට හදලා දෙන්න පුළුවන්. තේ බොණ්ඩ වගේ අපිට හදා ගන්න පුළුවන් ගෙදරදීම. දැන් අපේ රොටිය මේ පැත්ත පිච්චිලා තියෙන අපි හිමින් සැරේ අනිත් පැත්ත දා ගන්නවා. මේ පැත්තත් මේ වගේම ගානට පුච්ච ගන්න ඕන. පුච්චගෙන ලිපෙන් බා ගන්න. ඔයාලා මේ වගේ හැමදාම වීඩියෝ බලන්න රසවත් කෑම හදන හැටි බලා ගන්න. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහසුත් මට කමෙන්ට් කරන්න දැනගන්න. එතකොට මට පුළුවන් ඒ වගේම ආයෙත් වෙනත් දවසකින් මේ වගේ රසවත් කෑමකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.